පුතා මේ කෙටි පේපරකේ ප්‍රශ්න 1000 අපි මේ ප්‍රශ්න 1000 ඇතුලේ ඇත්තටම ප්‍රශ්න 1000 හැදෙන්නේ උත්තර පහෙන් එකක් තෝරන්න වෙනවනේ. උත්තර පහක් එනවා. මේ උත්තර පහෙන් එකක් තෝරන්න. ඒ වගේම තව ප්‍රශ්න තියෙනවා අපි අදාළ හිස්තැනට අදාළ උත්තරේ හොයලා ලියන්න ඕනේ. සමහර අගයක් වෙන්න පුළුවන්, සමහර තියරි කොටසක් වෙන්න පුළුවන්. මේ වගේ කොටසක් වෙන්න පුළුවන් අර හිස්තැනට ලියන්න තියෙන්නේ. මෙන්න මේකට ඇත්තටම පහෙන් තුනක් එනවා කෙටි පේපරගේ ප්‍රශ්න 50න් 30ක් වර්ණය තෝරන්න. උත්තර පහක් දෙනවා. ඒ උත්තර පහ එකක් තෝරන්න තියෙනවා. ඊළඟට පහෙන් දෙකක්ම අගය හොයලා ලියන්න. දැන් මේවට නම් කණා හරි ගහන්න පුළුවන්. මොනවා හරි නොදන්නා නම් එකක් තෝරන්න දෙන්නේ. හැබැයි අරවට කණාවක් ගහන්න බෑ. ඒක නිසා කෙටි ප්‍රශ්න 50 කියන්නේ අතිශයින් වැදගත්. අනෙක් කාරණාව කෙටි පේපර් එකේ ලැබෙන ප්‍රශ්න ටික තමයි දෙවෙනි පේපර් එකේ ගැළපිලි සටහන් වලට එන්නේ. කෙටි පේපර් එකේ පොඩි පොඩි ගණන් දෙනවනේ, තනි තනි ගණන් දෙනවනේ. ඒතකොට අර ලොකු ගණන් වල අතිරේක තොරතුරු විදිහට ගැළපිලි විදිහට එන්නේ අතර මේ වගේ පොඩි පොඩි ගණන්. ඒක නිසා කෙටි පේපර් එකට හොඳටම ලෑස්ති වෙන කෙනාට දෙවෙනි පේපර් එක අනිවාර්යෙන් ලේසි. ඒක තමයි කියන්නේ කෙටි ප්‍රශ්න 50න් 38ක් ගොඩ දාගත්තොත්. කෙටි ප්‍රශ්න 50න් 38ක් ගොඩ දාගත්තොත් ආය ෂුවර් එකට මේ එකක් එනවා එකවුන්ට් පේපර් එක. ඒකේ ආය බලන්න දෙයක් නෑ. ෂුවර් එකට මෙන්න. ඒක ලැබෙනවමයි. තේරුණාද? කෙටි ප්‍රශ්න 50න් 38ක් ගොඩ දාගන්න. හැබැයි හැමදාම 50න් 38 තියෙන එකට ඒක ඉන්න ඒකට හේතුව විභාගෙට ගියාට පස්සේ ඒ තියෙන ප්‍රෙෂර් එකත් එක්ක 38 ලැබෙන එකක් නැහැ. ෆුල් try එකක් දෙන්න. හැම වෙලෙම කෙටි පේපර් එකකට ලකුණු 40ට වඩා ගන්න. ඊළඟට දැන් අපේ ටාගට් එක අනිවාර්යෙන් ඒකක් ගන්න නම් ලකුණු 40 කොහොම හරි ගන්න එකනේ. පුතා ඔය ප්‍රශ්න 40 හරි සාර්ථකව 50න් 40ක් ගොඩ දා ගන්න නම් අනිවාර්යෙන්ම මේ ප්‍රශ්න 50 පැය දෙක ඇතුළත කරන්න පුළුවන් වෙනවා. පැය දෙකයි. කෙටි පේපර් එකට පැය දෙකයි ලැබෙන්නේ. මේ පැය දෙකේ ප්‍රශ්න 50ම කරන්න ඕන. ඒක ලොකු තරංගයක්. ඒ කියන්නේ ලොකු ෆයිට් එකක්. ගණන් ටිකක් හදාගෙන යනකොට වෙලාව බැලුවට පස්සේ ප්‍රෙෂර් එතකොට පීඩනය වැඩි වුණාම දන්න දේ අමතක වෙනවා. එහෙනම් ළමයි අද ඉඳන් කෙටි පේපර් කරනකොට කෙටි ප්‍රශ්න කරනකොට ඔයාලා වෙලාවල් හරියට බලලා කරන්න ඕන. දැන් ඉස්සරහට පේපර් එක දෙනවා. දැන් කොහොමත් ගිය ඉරිදා මම මොන්නාල පන්තියේ පේපර් එක කරා. ඒ පේපර් එකේ ලකුණු ටික අවසානයේ ලකුණු බලා ගන්න බැරුණා. වෙලාව මන්දි නිසා යවුවා. නමුත් ප්‍රශ්න 50ට අදාළව පැය දෙකේදී ඒ කොහොමද පැය දෙක කල්පනාකරණය කරගන්නේ කියන එක අනිවාර්යෙන් අවබෝධයක් තියෙන්න ඕනේ. ඒක කරන්න පුළුවන් වෙන්නේ පැය දෙකේ පේපර් කරලා මිසක නිකන් ඉඳලා නෙමෙයි. අනිවාර්යෙන් ප්‍රශ්න 50 පැය දෙකක් ඇතුළත කරන්න ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එතකොට තමයි ළමයාට පුළුවන් වෙන්නේ පැය දෙකට කොච්චර කරගන්න පුළුවන්ද කොච්චරක් බැරි වෙනවද කියලා. පළවෙනි වතාවට A level විභාගයට ගිහිල්ලා පළවෙනි පේපර් එක කරනකොට පැය දෙක නෙමෙයි කීයද යන්නේ කියලා හරියට දන්නේ නැහැනේ. අනිවාර්යෙන් පුහුණු වෙන්න ඕනේ. ඒක ඇයි දෙකක් නැහැ. ඔයාලා උවමනා දිනුනේ මගේ පැත්තෙන් මේ දේවල් ඔක්කොම කරන්න. මගේ ටාගට් එක මෙන්න මේකයි. මෙතන MCQ 1000ක් තියෙනවා. මෙතන කෙටි ප්‍රශ්න 1000යි. ඊළඟට පාස් පේපර් වල පාස් පේපර් 2012 සිට 2024 දක්වා 2012 ඉඳන් 24 වෙනකම් 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 පේපර් 13යි. පුතා මේ පේපර් 13 ප්‍රශ්න 50 ගානේ ප්‍රශ්න 650ක් තියෙනවා. එතකොට කෙටි ප්‍රශ්න 1650ක් විභාගයට යන්න කලින් කොහොම හරි කරලා යන්න. පුළුවන් නම් try එකක් දෙන්න ළමයි. මේ 1650 තුන් වතාවක් කරන්න. මේ 1650 තුන් වතාවක් කරගත්තොත් ආයි බලන්න දෙයක් නැහැ ෂුවර්ම තමයි. ආයි හිතන්න දෙයක් නැහැ. මේ 1000 කරගත්ත ඇත්තේ නමුත් ඔයාලට පැහැදිලිවම ලකුණු 90ක් ගන්න නම් මේ 1650 හොඳට කරොත් ආයි ගොඩ දා ගන්න පුළුවන්. මතක තියාගන්න ඉන්න. මේ අදින් පටන් ගන්න වැඩේ දෙයියනේ කියලා මේ දවස් 200 ගාන ඇතුළත කොහොම හරි කැපවීමෙන් කරනවමයි කියලා වැඩේ පටන් ගන්නලාද උවමනාවෙන් මෙතන ඉඳන් ඉස්සරහට වැඩ කරන්න. අනිවාර්යෙන් ගෙදරදී පේපර් කළ යුතුමයි ටයිමින් හදාගන්න. නැත්නම් වෙලාව මදි වෙනවා. ඒක මතක තියාගන්න හොඳට. ඉස්සරහට මම දෙවෙනි කොටස් පේපර් ටික ඔයාලට ගෙදරදී හදන්න දීලා උත්තර පත්‍ර අරගෙන මම
පහුගිය වතාවේ විභාග ලියපු ළමයිට දීලා බලවල දෙන්නම් පොඩි ගාණක් ගන්න වෙයි. ඒක ඔයාලට මේ මාස 7 නොකරන දෙයක් ආපහු පස්සේ කරලා වැඩක් නැහැ. ඒක නිසා හොඳට මතක තියාගන්න කොහොම හරි මේ මාස 7 කැපවීමෙන් වැඩ කරලා කොහොම හරි සුපිරිම එකක් දාගන්න. අනිත් විෂයන් දෙකකට මේ විදිහට මහන්සි වෙන ගමන් පට්ට කට්ටක් කරන්න ළමයි. ආයි මේ ටිකේ විතරයි. එතනින් එහාට පැත්තට ඔයාලා ඕන දෙයක් කරගන්න. මේ දවස් 200 ගානේ ගන්න පුළුවන් උපරිම දේවල් වෙහෙස මහන්සි අරගෙන උපරිම කැපවීම යොදවන්න. නිකමට දින ගානක් බලමු අද දවසේ. එතකොට මේ වැඩේ පටන් ගන්න දවසේ අතනේ. එතකොට අපි කොච්චරක් ඉස්සරහට යනකොට කොච්චර දින ගානක් ඉතුරුද කියන බලමු. ගොඩක් දුරට මම try කරන්නේ මාස 3ක් 4ක් ඇතුළත මේ ප්‍රශ්න 10 ඉවර කරලා පාස් පේපර් වල ප්‍රශ්න 650 කරන්න. ඒක නිසා ඔයාලා කැපවීමක් තියෙන්න ඕනි. මම එක දවසක් නෙමෙයි සතියේ දවස් දෙකක්වත් දාන්න උත්සාහ කරනවා. කොහොම හරි ඔයාලගේ පැත්තෙන් මට සපෝට් එක දෙන්න. අපි කොහොම හරි මේක ගොඩ දාන්න. අර ගෙදරදී හදන්න දෙන දෙවෙනි පේපර් ටිකක් මම මේක සාකච්ඡා කරනවා. මොකද පන්ති කරන්න වෙලාව මදි වෙයි. ඔයාලා අවංකව දෙවෙනි පේපර් එක පැය 3කට කරන්න ඕනි. කෙටි පේපර් කරනකොට ප්‍රශ්න 50 අනිවාර්යෙන් පැය දෙකකට කරන්නම ඕනි. ප්‍රශ්න 50 කරන්න පැය දෙකමාරක් ගියා නම් පළවෙනි දවසේ දෙවෙනි දවසේ පැය 2යි විනාඩි 15කින් කරන් try කරන්න. ඊළඟ දවසේ පැය දෙකකට කොහොම හරි ගේන්න. ඒක තමයි ටාගට් එක තියෙන්න ඕනේ. ළමයි අද මාර්තු 19ද? ඔව්. පුතා අද මාර්තු 19. මාර්තු 19 මාර්තු 30කින් ඉවර වෙන්න තව දවස් 12යි. මාර්තු දවස් 12යි අප්‍රේල් 30යි මැයි 31යි ජූලි 30යි ජූලි 31යි අගෝස්තු 31යිද මම ගන්න 31යි සැප්තැම්බර් 30යි පුතා ඔක්තෝබර් දවස් 20ක් ගන්නවා ඔක්තෝබර් දවස් 20යි right බලමු එහෙනම් දෙක ගන්න 2 3 4 5 මෙන්න මම පහේ ඉලක්කම ගන්නවා 5 1 4 7 10 13 16 19 19 මේ දෙකයි 21යි එහෙනම් අද අපි පටන් ගන්නවා මේ ප්‍රශ්න 10 ඉගෙන ගන්න පුතා මේ ප්‍රශ්න 10 ඉගෙන ගන්නකොට මොකක්ද දවස් ඉතිරිලා තියෙන්නේ 215යි කියන එක මම හිතා. විභාගයට තවත් දවස් 215යි මේ දවස් 215 ඇතුළත අනිවාර්යයෙන්ම කෙටි ප්‍රශ්න 1650 ඉවර කරන්න ඕනේ. අඩුම 3 වතාවක් ඊළඟට දෙවෙනි පේපර්ස් දෙවෙනි සම්පූර්ණ පේපර් අඩුම ගානේ 20ක්වත් කරලා යන්න ටාගට් එක තියාගන්න. පැහැදිලි හැමෝටම එහෙනම් දෙයියනේ කියලා වැඩේ පටන් ගමු. වුවමනාවෙන් ඉන්න. මොනවා හරි ගැටලු තිබුණොත් chat එකේ දාන්න. ලෑස්තිනේ? right. ප්‍රශ්න අංක 1. මූල්‍ය ගිණුම්කරණයේ තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය වඩා නිවැරදි පිළිවෙලින් දැක්වෙන්නේ. පොත ඔයාලට ඕන විදිහට මේවා මාක් කරගන්න පුළුවන්. එතරම් මාක් කරගන්න මම කියන දේවල් ඉරක් අඳ ගන්න පුතා මූල්‍ය ගිණුම්කරණයේ මොනවා හරි අපහැදිලි දැන් තියෙනවා නම් chat එකේ දානවා මම ආපස්සට පැහැදිලි කරන්න හේතුව මට පැහැදිලි කරන්න වෙලාව ඕන තරම් තියෙනවා. මොකද මේක පන්තිදී කරනවට වඩා මම මේ ගෙදරදී කරන නිසා මට වෙලාව ගන්න පුළුවන්. ඒක නිසා බය නැතුව කියන්න ආය කියන්න මම නැවත නැවත පැහැදිලි කරලා දෙනවා. මූල්‍ය ගිණුම්කරණයේ පුතා ඉරක් ඇඳ ගන්න මූල්‍ය ගිණුම්කරණය කියන එක යටින් මූල්‍ය ගිණුම්කරණය කියන එක යටින් ඉරක් ඇඳ ගන්න. මූල්‍ය ගිණුම්කරණය යටින් ඉරක් ඇඳ ගන්න. ඊළඟට බලමු මේ කියන එක. මූල්‍ය ගිණුම්කරණයේ තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය වඩාත් හොඳින් විස්තර කරන්නේ. නිවැරදි පිළිවෙල දැක්වෙනවා. 1. මූලාශ්‍ර ලේඛන සැකසීම. හරියටම හරි මූලාශ්‍ර ලේඛන සැකසීම. පුතා මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලියේ පළවෙනි එක
මූලික ලියවිලි හදන එක. ඒක හරි. ඊළඟ එක බලන්න පුතා. මූලික ලියවිලි හැදුවට පස්සේ උපයෝගී පොත්වල සටහන් කිරීම අනිවාර්ය මූලික ලියවිලි බලාගෙන ලියන්න මූලික පොතේ හරියටම හරි. ලෙජරේට පිටපත් කිරීම මූලික පොතේ තියෙනවා ලෙජරේට දානවා. දිත්ව සටහන් න්‍යාය ගණෝ ගිණුම් වල දානවා. හරියටම හරි. ශේෂ පිරික්සුම පිළියෙල කිරීම ශේෂ පිරික්සුම හදනවා. අනිවාර්යෙන් ලෙජර් ගිණුම් වල ශේෂ ටික අරගෙන ශේෂ පිරික්සුම හදනවානේ. පුතා ශේෂ පිරික්සුම හැදුවට පස්සේ මූල්‍ය ප්‍රකාශ හදන්න ඕනේ. ඒ කියන්නේ අවසාන ගිණුම්. හැබැයි මෙතන අවසාන ගිණුම් කියලා එකක් නැතුව sannivedanaya කරලා. එතකොට ශේෂ පිරික්සුම ඇල්මක් දක්වන පාර්ශ්වයට දෙන්න යන්නේ නැහැනේ. එහෙනම් මේකේ අවුලක් තියෙනවා. බලන්න අංක 2. මූලාශ්‍ර ලේඛන සැකසීම. ඒ කියන්නේ මූලික ලියවිලි. උපයෝගී පොත්වල සටහන් කිරීම හරි. ලෙජරේට පිටපත් කිරීම ඒකත් හරියටම හරි. ශේෂ පිරික්සුම් පිළියෙල කිරීම ඉතාම හොඳයි. පුතා මෙන්න තියෙනවා මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම අර මං කියපු අඩුව මෙතන තියෙනවා අවසානයේ sannivedanaya කිරීම. එහෙනම් දෙවෙනි උත්තරේ දැනට හරියටම හරි. ඊළඟ එක බලමු තව හොඳ ඒවා තියෙද කියලා. 3 තොරතුරු sannivedanaya කිරීම. පුතා තොරතුරු sannivedanaya කිරීම තමයි අන්තිමේට මේක ඕනේ. ඒක මුලට ඇවිල්ලා එහෙනම් මේ ගන්න බෑ. 4 මූලාශ්‍ර ලේඛන සැකසීම හරි උපයෝගී පොත්වල සටහන් කිරීම හරි ලෙජරට පිටපත් කිරීම හරි ශේෂ පිරික්සුම් පිළියෙල කිරීම හරි තොරතුරු sannivedanaya කිරීමට පස්සේ ඒ කියන්නේ බාර දුන්නට පස්සේ ආයෙ මූල ප්‍රකාශ හදන්න බෑ වැරදි. 5 තොරතුරු sannivedanaya කිරීම කොහොමවත් ගන්න බෑනේ යා මුලට එන්න බෑනේ. මූලාශ්‍ර ලේඛනේ පටන් ගන්න ඕනේ. උත්තරේ අංක 2ද මම කිව්වේ බලන්න එතකොට. උත්තරේ අංක 2. ඔයාලා හරියට මාක් කරගන්න. ඒකද බලන්න. chat එකේ පොඩක් දාන්න දෙකද මම කිව්වේ. ඔව් right. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. අංක 2. සමන්ගේ ව්‍යාපාරය විසින් කමල්ට රුපියල් 10000ක තොග අපිට මුදලට 50000ක තොග ණයටද අලෙවි කරන ලද අතර ඔන්න පුතා මේ වගේ ගණන් ආපු ගමන් ඔයාලට කටුකොලයක් හම්බ වෙනවා මේ මම කියා දෙනවා මාර වැදගත්. ඔයාලා මේ හැමදේම ගන්න. මම අර නිකන් ඉන්න ගමන් කියවනවා ඒවා ගන්න ඕනේ. මේ කියන දේවල් ගන්න පුතා කටු වැඩ කරන්න කොලයක් හම්බ වෙනවනේ. මේ කොලේ වික්කේ කවුද ගත්තේ කවුද කියලා ලියා ගන්න. නැත්තම් ගාන හදන්න අමාරුයි. මොකද ආයෙ මුලට ගිහලා ගාන කියවන්න වෙනවා. එතකොට අපිට සෑහෙන වෙලාවක් යනවා. මෙන්න බලන්න. සමන් ව්‍යාපාරයේ විසින් සමන් විසින් කමල්ට 10000ක තොග අපිටද 50000ක තොග ණයට දලවි කරලා දී. එහෙනම් කමල්ට තමයි විකුණලා තියෙන්නේ. පුතා මේ පැත්තට ගිහිල්ලා තියෙන්නේ. එතකොට කමල් කියන්නේ ගැනුම් කරුවා. මේක ගැනුම් කරා. මෙයා වික්කා. මොකද කාගේ පැත්තෙන් ඉල්ලනවද දන්නේ නැනේ. දැන් බලමු. සමන්ගේ ව්‍යාපාර විසින් කමල් රුපියල් 10000ක තොග අපිට මුදලටද 50000ක තොග ණයට දලවි කරලා ද අතර පසුව ණයටගත් තොගෙන් 5000 කොටසක් සමන්ට නැවත එවන ලදී. සමන්ට ආපහු එවලා. පසුව කමල් විසින් ඉතිරි ණය පියවීම 40000ක් සමන්ට පියවූ අතර එහිදී මුදල් වට්ටම්ද හිමි විය. ඉහත ගනුදෙනු කමල්ගේ ව්‍යාපාරේ පැහැදිලිවම මෙයා මෙන්න මෙයා කමල්ගේ ව්‍යාපාරය. පුතා කමල් කරේ වික් එකද ගත් එක. දැන් පේනෝ නේද අපි කටුකොලේ මාක් කරගත්ත නිසා මං ආපහු මුලට ගිහිල්ලා හොයා ඉන්න ඕනේ. කමල් කියන්නේ බඩු ගත් එක. එහෙනම් කමල්ගේ ව්‍යාපාරේ සටහන් කිරීමලදලා මූලාශ්‍ර ලේඛන පිළිවෙලින් දැක්වෙනුවේ රුපියල් 10000ක තොග අපිටද පුතා එහෙනම් මුලින්ම කමල් ගත්තේ අපිට නම් බඩු ගන්නේ ගෙවීම් වවුචරය වෙන්න ඕනේ. පළවෙනි එක වවුචරය පුතා බලන්න පළවෙනි උත්තරේ හැර අනෙක් උත්තර හතරම හරි. ඊළඟ 50000ක තොග ණයටද ගැනුම් ඉන්වොයිසිය වෙන්න ඕනේ. ගෙවීම් වවුචරය ගැනුම් ඉන්වොයිසිය බලන්න පළවෙනි උත්තර දෙකම මට අතාරින්න පුළුවන්. දැන් මං ගාව තියෙන 5න් 3යි. ගැනුම් ඉන්වොයිසිය. ඊට පස්සේ 5000ක තොග සමන්ට නැවත යවනවා හරපත ආපසු යැවුම් හරපත. ගැනුම් ගෙවීම් වවුචරය ගැනුම් ඉන්වොයිසිය හරපත. ඔයාලට පේනවද 3යි 5යි විතරයි දැන් මා ගාව විතරලා තියෙන්නේ. ඊට පස්සේ කොටස සමන්ට අවශ්‍ය වලදී පසුව කමල් විසින් ඉතිරි ණය පියවීම සඳහා 40000ක් සමන්ට පිය වූ අතර සමන්ට සල්ලි ගෙවුවා ආයෙත් ගෙවීම් වවුචරයක් කරනවා. මට ඕනේ තුන්වෙනි එක බලන්නයි පස්වෙනි එක බලන්නයි. පුතා තුන්වෙනි එකේ හරපත ගෙවීම් වවුචරය හරි ආයෙ තියෙනවා පස්වෙනි එකත් ඒකත් ගෙවීම් වවුචරය හරි අවසාන කියලා ලද වට්ටම් ළමයි
ලද වට්ටම් වල මූලික ලියවිල්ල ලද වට්ටම් ලියන්නේ පොදු ජර්නලේ. පුතා ලද වට්ටම් ලියන්නේ පොදු ජර්නලේ නම් අනිවාර්යයෙන්ම ජර්නල් වවුචර් එක. එහෙනම් මේකේ උත්තරේ එන්න ඕනි අංක 3. ගෙවීම් වවුචරය, ගැනුම් ඉන්වොයිසය, හරපත, ගෙවීම් වවුචරය, ජර්නල් වවුචරය උත්තරේ අංක 3. පැහැදිලිද? ප්‍රශ්න තියෙනවා නම් ඕන වෙලාවක දාන්න. ඒක හරි. අපි යනවා ප්‍රශ්න අංක 3ට. ප්‍රශ්න අංක 3 බලා ගන්න. වෙළඳ ලැබිය යුත්තේ පාලන ගිණුම හා සම්බන්ධ පහත ප්‍රකාශ අතුරින් කුමන ප්‍රකාශය සත්‍ය වේද? පුතා වෙළඳ ලැබිය යුත්තේ පාලන ගිණුම වෙළඳ ලැබිය යුත්තේ පාලන ගිණුම කියන්නේ ළමයි ණය ගැති පාලන ගිණුම. පැහැදිලිද? තාමත් නොදන්නා ඉන්නවා නම් පටගාන ඉරක් ගන්න මාක් කරගන්න. ණය ගැති පාලන ගිණුම ණයගැති පාලන ගිණුම සම්බන්ධ පහත ප්‍රකාශ අතුරින් කුමන ප්‍රකාශ සත්‍ය වේද? ඔන්න ඔය වචන මාර වැදගත්. හරියම මොනවද කියලා මාක් කරගන්න ඕනේ. හරි? එහෙම වෙලාවට විභාගෙදි පැන්සලකින් ඉඳලා පැන්සලෙන් මාක් කරගන්න. A හරිද B හරිද C හරිද කියන එක. A වෙළඳ ලැබිය යුතු පාලන ගිණුමේ ශේෂය වෙළඳ ලැබිය යුතු ලෙජරේ පෞද්ගලික ගිණුම් වල ශේෂයන්ගේ එකතුවට සමාන වේ. පුතා පාලන ගිණුමේ ශේෂයයි ලයිස්තුවේ එකතුව ශේෂයයි සමාන වෙනවලු. හරියටම හරි. අනිවාර්යෙන් සමාන විය යුතුයි. A හරි. B වෙළඳ ලැබිය යුත්තේ පාලන ගිණුම වෙළඳ ලැබිය යුතු ලෙජරේ පවත්වාගෙන යනු ලබයි. අන්තිම වැරදි. පුතා පාලන ගිණුම තියෙන්නේ පොදු ලෙජරේ, පුද්ගලික ගිණුම් තියෙන්නේ ණයගැති උපලෙජරේ. මෙතන කියන්නේ ණයගැති පාලන ගිණුම පවත්වාගෙන යන්නේ පුද්ගලික ලෙජරේ ඇතුළේලු. පට්ට වැරදි. එහෙනම් B වැරදි. C සියලු විකුණුම් වෙළඳ ලැබිය යුතු පාලන ගිණුමේ සටහන් කරනු ලබයි. අන්තිම වැරදි. හැම විකිණීමක්ම දාන්න බෑ. දාන්න පුළුවන් කොයිවද ළමයි? වෙළඳ භාණ්ඩ ණයට වික්කොත් විතරයි. C වැරදි. D වෙළඳ ලැබිය යුත්තේ සඳහා ලබා දෙනු ලබන සියලුම ආකාරයේ වට්ටම් පාලන ගිණුමේ සටහන් කරනු ලබයි. වෙළඳ ලැබිය යුතු දෑ සඳහා වෙළඳ ලැබිය යුතු දෑ සඳහා ලබා දෙන සියලුම ආකාරයේ වට්ටම් පාලන ගිණුමේ සටහන් කරයි. පුතා වෙළඳ ලැබිය යුතු දෑ සඳහා දෙන එකම වට්ටම මොකක්ද? දුන් වට්ටම් විතරයි. අනිවාර්යෙන් පාලන ගිණුමේ දාන්න. එතකොට A D ද සත්‍යයි. BC නේ වැරදි. එතකොට AD තමයි උත්තරේ එන්නේ. හරිද බලන්න? AD පමණි උත්තරයක් එහෙම තියෙද බලන්න. ඔව් උත්තරේ අංක 1. උත්තරේ අංක 1. හරිද බලන්න? හරි. අපි යමු ඊළඟ ප්‍රශ්න. 4 වෙනි ගාන බලන්න. රුපියල් 40000ක් වූ භාණ්ඩ 110ක වෙළඳ වට්ටමකට යටත්ව 112ක වැට් අනුපාතය යටතේ අත්පිට මුදලට විකිණීම බඩු විකුණලා මෙම ගනුදෙනුව ගිණුම්ගත කරන ආකාරයෙන් නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න. පුතා ඉස්සෙල්ලා අගයන් ටික අපි හදා ගන්න ඕනේ. බලා ගන්න අගයන් හදන විදිය. මෙන්න මේමයි අගයන් ටික හදාගන්න බලන්න. ළමයි මෙතන ගානේ කියන විදියට රුපියල් 40000ක් වූ භාණ්ඩ 110ක වෙළඳ වට්ටම් වලට යටත්ව තමයි ගන්නේ. මේ බලන්න 40000යි පුතා 110ක වෙළඳ වට්ටමක් ලැබෙනවා කියන්නේ 4000ක් අඩු වෙනවනේ. එහෙනම් මේ බඩු ටික ගන්න හදන්නේ කීයකද ළමයි? 36000කනේ. පැහැදිලිද බලන්න ඔයාලට? 36000කට තමයි ගන්න හදන්නේ. එතකොට මේ ගානේ කියනවා 112ක වැට් අනුපාතය යටතේ අත්පිට මුදලට විකිණීම. පුතා මේකට එකතු කරන්න වැට් එක. මේකට එකතු කරන්න 112 වැට්. 112 වැට් එක. වැට් 112යි. මට ඉක්මනට දාන්න chat එකේ 36112ක් කියලා. 36112. මේක ලයිට් එක පොඩ්ඩක් මැදට වැටෙනවා වැඩි වගේ ඒක අපි අයින් කරගමු ඒක. 36112ක් මට දෙන්න ඉක්මනට. රුපියල් 4320යි. තාම හොඳයි. 4320යි. එහෙනම් දරුවා මේ දෙක එකතු කරාම කීයකටද මේ බඩු විකුණන්නේ? 40යි 320යි බලන්න මුළු ගාන. 40යි 320ද බලන්න. ඔව්. දෙකයි. ඉතින් හොඳයි 40යි 320යි. right. දැන් මේ ගානේ කියන විදියට
මෙම ගනුදෙනුව ගිණුම්ගත කරන ආකාරය නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න. පුතා අත්පිට විකුණලා තියෙන්නේ ළමයි අත්පිට වික්කනම් අනිවාර්යෙන් මුදල් ලැබෙන්න බෑ සම්පූර්ණ ගන්න. එහෙනම් අනිවාර්යෙන් මුදල් ගිණුම හර වෙනවා. ලැබීම් හා ගෙවීම් ගිණුම හර වෙනවා. 40යි 320ක්. ලැබීම් හා ගෙවීම් ගිණුම sorry මේ මුදල් පාලන ගිණුම. මෙතන මුදල් පාලන ගිණුම වෙනුවට මුදල් පොතේ තියෙන්නේ. පුතා මුදල් පොත හර වෙච්ච එකම එක තියෙන්නේ 40යි 320 උත්තරේ අංක 2. ආයෙ බලන්න යන්න එපා පොඩ්ඩක්වත්. ඒකට හේතුව 40යි 320 තියෙන එකම එක උත්තරේ. එහෙනම් ඒක විතරයි උත්තරේ මාක් කරන්න තියෙන්නේ. අනිත් ඒවා වෙනම මාක් කරන්න යන්න එපා. උත්තරේ අංක 2. පිළිතුර අංක 2. උත්තරේ අංක 2. ඒක හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්න. බලාගන්න. ප්‍රශ්න අංක 5. පුතා ප්‍රශ්න අංක 5 පහක් දැක්වෙන වෙන්නේ පාලන ගිණුම් පවත්වා නොගන්නා ව්‍යාපාරයක ගිණුම් කරන වැරදි කීපයකි. පාලන ගිණුම් පවත්වා නොගන්නා. පාලන ගිණුම් නැල්ලුව. එතකොට පුද්ගලික ගිණුම් පවා තියෙන පොදු ලෙජරේ ඇතුළේ. මෙම වැරදි අතරින් ශේෂ පිරික්සුමේ වෙනසක් ඇතිවීමට බල නොපාන වැරදි. ඉරක් ගන්න බල නොපාන. ඒ කියන්නේ ශේෂ පිරික්සුමේ වෙනසක් ඇති වෙන්න බලපාන්න නැති ඒවා. පුතා බලපාන්න නැහැ කියන්නේ අවිනිශ්චිත කියලා උත්තරයක් එන්නේ නැති ඒවා. අවිනිශ්චිත කියලා උත්තරයක් එනවා නම් අනිවාර්යෙන් ශේෂ පිරික්සුම වෙනස් වෙනවනේ. බලන්න පළවෙනි එක. අංක 1. 7800ක ණයට විකුණු. රුපියල් 7800ක ණයට විකුණු. ඉන්වොයිසියේ සඳහන් කර ඇත්තේ 8700ක් ලෙසය. ළමයි ඉන්වොයිස් කියන්නේ මූලික ලියවිල්ලනේ. පුතා මූලික ලියවිල්ල කියන්නේ බිල වැරදිලා. බිල වැරදි නම් ඒ වැරදි බිල අගේ නේද මූලික පොතේ ලියන්නේ. පුතා මූලික පොතේ තියෙන එක නේද ලෙජර් ගිණුම් දෙකට ගෙනියන්නේ. එහෙනම් පටන් ගත්ත තැන වැරදිලා නම් අපිට ලෙජර් ගිණුම් දෙකම වැරදි. එහෙනම් ලෙජර් ගිණුම් දෙකේම සමාන කියන්නේ තියෙන්නේ. අතන වැරදිලා නම් ඒ අගයම ගිණුම් තියලා තියෙන්නේ. එහෙනම් සමානයි. ලෙජර් ගිණුම් දෙකේ තියෙන අගයන් සමානයි. එහෙනම් අවිනිශ්චිත හට ගන්න බෑ. මේ ගානේ අහන්නේ අවිනිශ්චිත හට ගන්න නැතිව බල නොපාන වැරදි. එහෙනම් A බලපාන්නේ නැහැ. අවිනිශ්චිත වල බලපාන්නේ නැහැ. එහෙනම් A මගේ පිළිතුරක් විදිහට ගන්න. අවිනිශ්චිත වලට බලපාන්නේ නැහැ. B 5100ක් වූ විදුලි වියදම් ගෙවීම මුදල් ලැබීම් ජර්නලයේ දෙවරක් සටහන් වී ඇත. 5100ක් වූ විදුලි වියදම් ගෙවීම පුතා ගෙවීමක් මුදල් ලැබීම් ජර්නලයේ දෙවරක් සටහන් වී ඇත. ලැබීම් ජර්නලයේ පුතා මතකද ලැබීම් ජර්නලයේ දානවා නම් විදුලිය කියලා මෙතන නම් ආදායම් තීරණය දාන්න නැත්නම් මොකද වියදමක් විතර ගෙවීම් ජර්නලේ දාන්න ඕනේ ඒක ලැබීම් ජර්නලේ දානවා. මූලික පොතේ ලියලා නම් ළමයි මූලික පොතේ ලියපු ගාන තමයි ලෙජර් ගිණුම් දෙකටම යන්නේ. එහෙනම් B හටගන්නේද නැත. B අවිනිශ්චිත හටගන්නේ. C විකුණුම් ජර්නල එකතුව 2000ක් වැඩිය. උඩම ප්‍රශ්නේ පාලන ගිණුම් පවත්වා නොගන්නා කියන එක යටින් ඉර ඇඳගන්න. ළමයි පාලන ගිණුම් පවත්වගෙන යන්නේ නැත්තම් විකුණුම් ජර්නලයේ එකතුව ගෙනියන්නේ විකුණුම් ගිණුමට විතරයි. පැහැදිලිද? එහෙනම් විකුණුම් ගිණුමට විතරයි නම් ගෙනියන්නේ විකුණුම් ගිණුම විතරයි ඕක නිසා වැරදි. එහෙනම් අවිනිශ්චිත වලට බලපාන. B කියන C කියන එක මගේ පිළිතුරක් විදිහට ගන්න බෑ. D 2200ක ආපසු එවුම් ජර්නලයේ සටහන් කර නැත. 200ක් ආපසු එවුම් එම ජර්නලයේ සටහන් කළ නැහැ. පුතා ජර්නලයේ දාලා නැත්නම් ලෙජර් ගිණුම් දෙකටම ගිහිල්ලා නැහැ. ප්‍රශ්නයක් නැහැ. ලෙජර් ගිණුම් දෙකේම නැහැ කියන්නේ අසමාන වෙන්න හේතුවක් නැහැ. එහෙනම් මෙයා බලපාන්නෙත් නැහැ. එහෙනම් පිළිතුරක් විදිහට මට මෙයා ගන්නත් පුළුවන්. උත්තරේ ABD. උත්තරේ අංක 2ද බලන්න. ABD වෙන්නේ. උත්තරේ අංක 2. ABD. අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. බලන්න ප්‍රශ්න අංක කීයද කියලා. ප්‍රශ්න අංක 6. ප්‍රශ්න අංක 6 හොඳට බලන්න.
විශේෂයේ 3:31 ධනංජයගේ ව්‍යාපාරයේ වෙළඳ ලැබිය යුතු පාලන ගිණුම හා වෙළඳ ලැබිය යුතු ශේෂ ලයිස්තුවේ ශේෂ එකිනෙක සමාන නොවන ලදී. පසුව තොරතුරු සොයා ගන්නා ලදී. පුතා පළවෙනි ඩොට් එකේ තියෙනවා විශේෂයේ 3:31 දිනට වෙළඳ ලැබිය යුතු පාලන ගිණුමේ ශේෂය 35000යි. මම එදා පේපර් එකේ මොනවාල පන්තිලේ මේවා විශේෂය ඉගෙනුවා. බලන්න ළමයි දැන් මේ නිතර අහුවෙන්නේ නැති බඩු ටික දැන් අහුවෙනවනේ මේවා හදාගෙන යන්න. පුතා මම හැමදාම මේ වගේ අහුවෙන එකිනෙක නැවත නැවත පැහැදිලි කරලා දෙනකොට කොහොම හරි ගොඩ දා ගන්න ඕන. මේවා හරියනවා මම කියන එක විශ්වාස කරන්න ළමයි මේවා නැවත නැවත කරන්න. පිහිටනවාමයි. එදා හදලා ආයෙත් අද නම් මේවා දකින්න පුතා කවදාවත් හදන්න බෑනේ. මං කියනවට මේවා හැමදාම හදලා ප්‍රැක්ටිස් කරන්න. ගොඩ යනවාමයි. බලමු. සමාන නොවන ලදී පසු තොරතුරු සොයා ගන්නවාදී ඊළඟේ මොනවද බලන්න 23:31 පිළියෙල කර තිබූ ශේෂ ලයිස්තුවේ ශේෂයේ කොපමණද පුතා 21 හදපු ලයිස්තුවේ ශේෂය කීයද කියලා අහන්න. හදන්න පුළුවන් පාර බලා ගන්න මෙන්න මෙහෙමයි හදන්න බලා ගන්න. මම මුලින්ම සංශෝධිත ණයගැති පාලන ගිණුම හදනවා. සංශෝධිත ණයගැති පාලන ගිණුම අනිවාර්යෙන් ඔයාලා කොළවල හදලා මේව අමුණගෙන තියාගන්න. කොළවල හදාගන්න හදලා නැවත නැවත හදනකොට බලන්න කොතනද වැරදිලා තියෙන්නේ කියලා. සංශෝධිත ණයගැති පාලන ගිණුම හදනවා. ඊළඟට මම ලයිස්තුව නිවැරදි කිරීම හදනවා. ලයිස්තුව නිවැරදි කිරීම. ලයිස්තුව නිවැරදි කිරීම. පුතා ලයිස්තුව නිවැරදි කිරීමට උඩටම ගේන්නේ ලයිස්තුවට අනුව ශේෂය. ලයිස්තුවේ ශේෂය එකතු කළා අඩු කළා. ලයිස්තුවේ ශේෂය. ළමයි පාලන ගිණුමට ගේන්නේ සංශෝධන පාලන ගිණුමට ගේන්නේ පවතින පාලන ගිණුමේ ශේෂය. පවතින පාලන ගිණුමේ ශේෂය තමයි සංශෝධන පාලන ගිණුමට ගේන්නේ. right. මට කියන්න සංශෝධිත ණයගැති පාලන ගිණුමට ගේන්නේ මොකේ වැරදිද කියලා ඉක්මනට කියන chat එකේ. සංශෝධන ණයගැති පාලන ගිණුමට ගේන්න ඕනි කොහේ වැරදි ටිකද? ඉක්මනට දාන්න. සංශෝධිත ණයගැති පාලන ගිණුමට ගන්න ඕනි මොකේ වැරදිද? සංශෝධන පාලන ගිණුමට ගේන්නේ කොහේ තියෙන වැරදිද? මුල් ටිකට යා පොඩි ඉඳ ගිහිල්ලා මම වන් මෑන් ෂෝ එකක්ද කරන්නේ? දේවුමිනි තිලෝත්මා ණයගැති පාලන ගිණුමේ නලින්ද ශ්‍රීමාල් පාලන ගිණුමේ එහෙම නැත්නම් පොදුලේ ජනිතාව හොඳයි. ගෙත්මි ණයගැති පාලන ගිණුමේ ශේෂය හරියටම හරි. පුතා මෙන්න මේ සංශු මේවා ආගනිලා ඉගෙන ගන්නලා දෙයියෝ මේවා ගොඩ දාගන්නලා මේවා නැවත නැවත අහුවෙන හොඳේ මේ ප්‍රශ්න 1000 කරනකොට පුතා එකම જાති ටික නැවත නැවත අහුවෙනවා ආයි වරිදින්න විදියක් නැහැ හොඳේ පට්ට මහන්සියක් වෙයල්ලා මේ ගොඩ දාගන්න ළමයි සංශෝධන ණයගැති පාලන ගිණුමට ගේන්නේ සංශෝධිත පාලන ගිණුමට ගේන්නේ හැම වෙලේම පොදු ලෙජරේ තියෙන වැරදි. ඒ කියන්නේ පාලන ගිණුමේ තියෙන වැරදි. පැහැදිලිද? පාලන ගිණුමේ තියෙන වැරදි ටික තමයි මේකට ගේන්න ඕනේ. පාලන ගිණුමේ එහෙම නැත්තම් පොදු ලෙජරේ. පුතා ලයිස්තුව නිවැරදි කිරීමට ගේන්න ඕනි පුද්ගලික ගිණුම් වල තියෙන දෝෂ. පුද්ගලික ගිණුම් වල සිදුවන දෝෂ. තේරුණාද? පොඩ්ඩක් ඉන්න කෝල් එකක් කරනවා මම හිතන්නේ පන්තියට සහභාගී වෙන්න බැරි වෙන්නේ මොනවද දන්නේ නැහැ. recording for
මේ ඔයාලා ඔය Zoom එක අල්ලනකොට අරෝමේ ඔබෙන හොඳේ එකෙක් white board එකක් දාලා මේක අස්ස 32020 නේ right ඒක කොහේ හරි ලියා ගන්න ඕන ඒක තමයි නිවැරදි පිළිතුර හොඳේ ඔව් ඔව් ලක්ෂි දේවමිනි දිල්කි හරි හරි කොහොමද අපි ඊළඟ ගන්න බලා ගන්න right ප්‍රශ්නාංක 7 සහ 8 ප්‍රශ්න සඳහා පහත් තොරතුරු අදාළ වේ 2021 3:31 දිනට ධනේශ්ගේ ව්‍යාපාර ශේෂ පිරික්සුම තුලනේ නොවු අතර එහි ශේෂය අවිනිශ්චිත ගිණුමකට මාරු කරන ලද පසු පහත වැරදි අනාවරණය කර ගන්නාලාදී ව්‍යාපාරය පාලන ගිණුම් පවත්වා ගන්නාලාදී එතකොට පාලන ගිණුම් තියෙනවා පුතා ඒ කියන්නේ තනි පුද්ගලික ගිණුම් වල දෝෂ මේකට අදාළ නැහැ කියන එක මේ කියන්නේ ඉල්ලන්නේ ධනේශ්ගේ ව්‍යාපාරයේ පිළියෙල කළ අවිනිශ්චිත ගිණුමේ ශේෂය දෙවිනියක් ඉල්ලනවා ඉහත සිදු වී ඇති වැරදි නිසා ලාභයට සිදු වී ඇති ශුද්ධ බලපෑම කීයද අපි එහෙනම් හඳන්න ඕනේ අවිනිශ්චිත ගිණුමයි ලාභ සංශෝධනය මෙන්න මගේ අවිනිශ්චිත ගිණුම බැලන්ස් එක ඉල්ලන්න ඊට පස්සේ ලාභ සංශෝධනය ඉල්ලනවා ලාභයට ඌ බලපෑම මේවා වෙන වෙනම පැහැදිලිව ලියා ගන්න ලාභයට ඌ බලපෑම ඉල්ලනවා අචින්ත මයම්මා කැමරා ඕනලා අපච්චි රෙද්දක් එහෙම ඇදගනින්කෝ පිළිවෙලට යකෝ දෙයියෝ ගෙට වදිනකොට හරි අපි බලාගමු ඕක ගණන් ගන්න දේවල් මේ මොකක්ද අපි කර කර හිටියේ මට සංසාරේ මමතක වුණා චිත්තය දැක්කට පස්සේ අවිනිශ්චිත කියනවා දෙයියෝ මේ වරන්න අවිනිශ්චිත වන්න තියෙනවා බාණ්ඩය දැන් ඕක ඇති ඉතින් මේ සීලාල්ට ඔව් අනිත් බලාගමුකෝ නේ එක වෙළඳ ලැබී උද්‍යාවලින් ලද 20ක් මුදල් පොතෙන් මගහැරී ඇත. වෙළඳ ලැබී උද්‍යාවලින් ලද 20000ක් මුදල් පොතෙන් මගහැරී ඇත. right මුදල් පොතෙන් නෙමෙයි මුදල් ගිණුමෙන් කියලා හදාගන්න. උතන මුදල් පොත කිව්වම පුතා ලොකු කේස් එකක් තියෙනවා. එතන ලියා ගන්න මුදල් ගිණුමෙන් මගහැරී ඇත කියලා. ඒකට අනුව අපි උත්තර බලමු හොඳ මුදල් ගිණුමෙන් මගහැරී ඇත right වෙළඳ ලැබී උද්‍යාවලින් ලද ඒ කියන්නේ පුතා ණයගැතියන්ගෙන් 20ක් ලැබිලා මුදල් ගිණුමේ දාලා නැහැ පුතා ණයගැතියන්ගෙන් මුදල් ලැබෙනකොට මුදල් ගිණුම හර වෙලා ණයගැති පාල ගිණුම බැර වෙන්න බෑ හැබැයි මෙතන කියනවා මුදල් ගිණුමෙන් මගහැරිලා ණයගැතියන්ගෙන් ලැබුණ මුදල් හර වෙන්න ඕන ඒක නැල්ලු එහෙනම් දැන් මම මුදල් ගිණුම හර කරොත් එහෙම අවිනිශ්චිත බැරවෙනවා පුතා මුදල් කියලා 20ක්. හරි පැහැදිලිව ලියා ගන්න ඕනේ. අවිනිශ්චිත බැරවෙනවා මුදල් කියලා 20ක්. අවිනිශ්චිත බැරවෙනවා මුදල් කියලා 20ක්. ඒක හරියට හරි. ළමයි ණයගැතියන්ගෙන් මුදල් ලැබුණා කියලා ලාභයට බලපෑමක් නැහැ. එහෙනම් ඒක ලාභයට කතාවක් කරගන්න එපා. 2. බොල්ලේ කපා හැරීම 10000ක් ආදායමක් ලෙස ශේෂ පිරික්සුමේ දක්වා ඇත. පුතා බොල්ලය කපා හරිනකොට වියදමක් බොල්ලය කපා හරිනකොට වියදමක් නම් අනිවාර්යයෙන්ම ශේෂ පිරික්සුම එන්න ඕනි හරට
ආදායමක් විදිහට දාලා නම් ශේෂ පිරික්සමේ තිබිලා තියෙන්නේ බැර. පැහැදිලිද? හර වෙන්න ඕන එකක් බැර වෙලා ශේෂ පිරික්සමේ. ශේෂ පිරික්සමේ හර වෙන්න ඕන එක බැර වෙලා නම් දැන් දෙගුණයක් ශේෂ පිරික්සම හර කරොත් අවිනිශ්චිත ගිණුම බැර වෙනවා 20යි. ගාන 1000යි. පැහැදිලි? මේක ලාභයට බලපානනේ පුතා. වියදමක් බොල්ලය කපප එකක් වියදමක් ආදායමක් ලෙස දාලා. එහෙනම් මෙයා වෙන්න ඕනි මොකක්ද? වියදමක් ආදායමක් විතර දාලා මේ ලාභයට ඌ බලපෑන්නේ. වියදමක් ආදායමක් විතර දාලා පුතා ලාභය 20කින් මොනවා වෙලාද? වැඩි වෙලා. ඇත්තටම ලාභය 10කින් අඩු වෙන්න ඕනේ. අඩු කරන්නේ නැතුව එයා එකතු කරනවා. තේරුණාද? එතකොට අර අඩු වෙන්න ඕනේ ඒක අඩු වෙලා නැති නිසා ලාභය එතනත් වැඩි වුණා. ඒක ආදායමක් විතර දාපු නිසා ලාභය තවත් වැඩි වෙනවා. එහෙනම් ලාභය 20කින් වැඩි වෙලා තියෙනවා. මෙන්න මේ වැරද්ද. 3 වැටුප් සඳහා ගෙවූ 5000ක් 500ක් ලෙස වැටුප් ගිණුමේ සටහන් කර ඇත. පුතා වැටුප් සඳහා ගෙවූ 5000ක් වැටුප් ගිණුමේ 500ක්. සාමාන්‍යයෙන් වැටුප් ගෙවනකොට මුදල් බැර වෙලා වැටුප් ගිණුම හර වෙනවා. වැටුප් ගිණුම හර වෙලා තියෙන්නේ 5000 වෙනුවට 500. එහෙනම් වැටුප් හර කරන්න 4500ක් අවිනිශ්චිත ගිණුම බැර වෙනවා වැටුප් කියලා 4.5ක්. තේරුණාද? ඒක හරි. ඩොට් නැතුව ශේෂ පිරික්සුම කියලා ලිව්වොත් අවුලක් නැද්ද? නෑ ලකුණු දෙනවා බය වෙන්න එපා. එතකොට පුතා 4.5. ඔන්න මට කියන්න වැටුප් දාලා නැහැ. පුතා වැටුප් දාලා නැහැ. කොච්චරද දාලා නැද්ද? 4500ක්. වැටුප් දාලා නැත්තම් ලාභේ මොනවා වෙලාද? වැඩි වෙලා. එහෙනම් ලාභෙට බලපෑම අහනවනේ. පුතා ලාභේ වැඩි වෙලා තියෙනවා 4.5කින්. මෙයා මොනවද? වැටුප් කතාව. මේ 20 මොකද්ද මට මතක නැහැ. හානි කරනවා බොල් නැහැනේ. බොල් නැහැ. ඊළඟ බලමු. පොඩ්ඩක් හෙමින් කරන්න කියලා කිව්වා මං හෙමිලි පොඩ්ඩක් කරන්න ඕනේ. මේක හරියට දැනට ඊළඟ එක වෙළඳ ගෙවීද්දෑ සඳහා ගෙවූ 5000ක් වෙළඳ ලැබියුද්දෑ ලැබීම් ලෙස සටහන් කර ඇත. වෙළඳ ගෙවිය යුතු දෑ සඳහා ගෙවූ 5000. පුතා ණය හිමියන්ට ගෙවපු 5000 එකින් එක හෙමින් පැහැදිලි කරගන්න. වෙළඳ ගෙවියුද්දෑ සඳහා ගෙවූ 5000 ණය හිමියන්ට ගෙවපු 5000ක් වෙළඳ ලැබියුද්දෑ ලැබීම් ලෙස ණයගැතියන්ගෙන් ලැබුණු විදියට සටහන් කරලා. පුතා ණය හිමියන්ට ගෙවපු 5000 දාලා තියෙන ණයගැතියන්ගෙන් ලැබිච්ච විදියට. ණයගැතියන්ගෙන් ලැබිච්ච විදියට දැම්මොත් මුදල් හර වෙලා ණයගැති පාලන ගිණුම් බැර වෙලා තියෙනවා. ඒක අයින් කරන්න එපා. එහෙනම් ණයගැති පාලන ගිණුම හර කරලා මුදල් බැර වෙනවා. අවිනිශ්චිත වලට එන්නේ නැහැ ලාභයට බලපාන්නේ නැහැ. එහෙනම් මම මේ කොහෙවත් ලියන්න යන්නේ නැහැ. ඇත්තටම ණය හිමියන්ටනේ ගෙවලා තියෙන්නේ ඕක. ඇත්තටම ණය හිමියන්ට නම් ගෙවලා තියෙන්නේ. දැන් අපි මොකද කරන්නේ? මුදල් බැර කරලා ණය හිමි පාලන ගිණුම හර කරනවා. එහෙනම් මෙයා කොහේවත් අවිනිශ්චිත වලට එන්නේ නැහැ. ලාභ සංශෝධනයේ හරි ලාභයට සිදු බලපෑමකට හරි එන්නේ නැහැ. ව්‍යාපාරයේ ප්‍රතිපත්තිය ලෙස අවසාන වෙළඳ ලැබිය යුතු ශේෂයේ 110ක අඩමාන ණය ලෙස වෙන් කරනු ලබයි. අන්න පුතා කතන්දරයක් තියෙනවා. ව්‍යාපාරයේ ප්‍රතිපත්තිය ලෙස අවසාන වෙළඳ ලැබිය යුතු ශේෂයේ 110ක අඩමාන ණය ලෙස වෙන් කරනු ලබයි. ඕක බලපානවා උඩ ගැලපීමට. හොඳට බලන්න උඩ ගැලපිල්ල. ණය හිමියන්ට ගෙවපු 5000 ණයගැතියන්ගෙන් ලැබුණා කියලා දාලා. ණය හිමියන්ට ගෙවපු 5000ක් ණයගැතියන්ගෙන් ලැබුණා කියලා දාලා. ඔයාලට මොකද හිතෙන්නේ එතකොට බලන්න. ණය හිමියන්ට ගෙවපු 5000 ණයගැතියන්ගෙන් ලැබුණු විදියට දාලා නම් වෙලා ණයගැතිය අඩුවෙන් පෙන්නලා තියෙනවා.
ණය හිමියන්ට ගෙවප එක ණය ගැතියන්ගෙන් ලැබුණා කියලා දානවා නම් ණය ගැතියෝ අඩු වෙලා. පුතා ණය ගැතියෝ අඩු වෙලා කියන්නේ ඒ මත බලපු අඩමාන අය. දැන් හිතන්නකෝ මෙහෙම ඇත්තටම ණය ගැතියෝ 100ක් ඉන්නවා. තේරුණාද? ණය ගැතියෝ 100ක් ඉන්නවා. හැබැයි මේ ණය ගැතියෝ 100ට අඩමාන අය බලන්න එපා 10%. ඒ වුණාට අර ණය හිමියන්ට ගෙවපු 5000ක් ණය ගැතියන්ගෙන් ලැබුණා කියලා කිනුම් තිබ්බොත් දැන් ඇත්තටම ණය ගැතියෝ කීයද ගානේ පෙන්න? 95යි නේද? 100ක ණය ගැතියෝ ඉඳලා තියෙනවා ඒ 100න් 5000ක් ඇත්තටම ණය හිමියන්ට ගෙවප එකක් වැරදීමකින් මේකෙන් අඩු වෙලා. එහෙනම් පුතා හරියටම 5000කට 110ක් අඩමාන අය බලලා නැහැ. මොකද ලැබුණා කියලා හිතන් හිටියේ. 5000කට 110යි කියන්නේ රුපියල් 500යි. එහෙනම් රුපියල් 500ක් අඩමාන අය විදිහට අඩු වෙන්න ඕනි. අඩු වෙලා නැහැ. අඩමාන අය විදිහට අඩු වෙලා නැත්තම් පුතා හානි කරන අලාභ ඉඩ හැරි. අඩමාන අය විදිහට අඩු වෙලා නැහැ කියන්නේ ලාභය වැඩියෙන් පේනවා. ලාභයට සිදුව බලපෑම 0.5කින් ලාභය වැඩි වෙලා තියෙනවා. ඒක අනිශ්චිත වල බලපාන්නේ මොකද අඩමාන අය අලුතෙන් ගිණුම් තිබ්බම හානි කරන ලාභ ගිණුම හර වෙලා හානි කරන ලාභ ඉඩ හැරීමේ ගිණුම බැල වෙනවා. එහෙම නෙවෙයි. right. එහෙනම් අනිශ්චිත ගිණුම් බැලන්ස් එක කියලා බලමු. අර පැත්තේ 44.5ක බැලන්ස් එකක් තිබිලා තියෙනවා. එහෙම උත්තරයක් තියෙනවද බලන්න මේක. අනිශ්චිත ගිණුමේ ශේෂය කොහොමද? ඔයාලා උත්තරේ ලියා ගන්න 44.500ක හර ශේෂයක. 44.500ක හර ශේෂයක. ඔතන උත්තර වෙනස් වෙන්නේ ඇත්තටම අතන අර මුදල් ගිණුමේ කියලා. මුදල් ගිණුමේ කියලා කරපු නිසා තමයි ওই උත්තර වෙනස් වෙන්නේ. නැත්තම් ඔතන ලැබීම් ජර්නලේ තමයි තියෙන්නේ. ලැබීම් ජර්නලේ කියලා ගත්තා නම් ඕකේ උත්තර එනවා හොඳේ. දැන් කවන්නේ. ඉහත සිදුවේදී වැරදි නිසා ලාභයට සිදු බලපෑම ඉහත සිදුවී ඇති වැරදි නිසා ලාභයට සිදු වී ඇති ශුද්ධ බලපෑම. එතන එකතුව බලමු අපි. ශුද්ධ බලපෑම 25000කින් වැඩි වෙලාද බලන්න. එහෙනම් උත්තරේ ගුණත් 25000කින් වැඩි වී ඇත වෙන්න ඕන. පොඩ්ඩයි නෝ. ඔව් ඒකත් අර වරදින්නේ අන්න අතන කේස් එක නිසා. ඒකෙත් ලාභේ වරදිනවා අර උඩම ගැලපිලි නිසා හොඳ මුදල් ගිණුමේ සටහන් වීම කියලා වෙනස් කරපු නිසා තමයි. ඒතකොට අපි ගාන වෙනස් කරපු නිසා තමයි මේ උත්තරේ එන්නේ නැත්තේ. හොඳ ඔයාලා හරි උත්තර දාගන්න. ලාභේ 25000කින් වැඩි වෙලා අවිනිශ්චිත ගිණුමේ ශේෂය 44500 අපිට ආව 44500. මේ උත්තර හරියටම හරි. අපි ගාන වෙනස් කරපු නිසා තමයි මේ විදිහට ආවේ. තමයි අපි යනවා ඊළඟ ගානට. ප්‍රශ්නාංක 9 10 ප්‍රශ්න 5 තොරතුරු අදාළ වේ. සීමා සහිත සමාන්ත පොදු සමාගමේ 2021 මාර්තු මාසය සඳහා 2021 මාර්තු මාසය සඳහා පිළියෙල කළ මුදල් ගිණුමේ ශේෂය හා බැංකු ප්‍රකාශනයේ ශේෂය එකිනෙකට සමාන නොවූ අතර සමාන වෙලා නැහැ. පහත් තොරතුරු ඔබට ලබා දී ඇත. 21 3.31 දිනට පිළියෙල කර ඇති මුදල් ගිණුමේ ශේෂය 12000යි. මුදල් ඒ කියන්නේ මුදල් පාලන ගිණුමේ අවසාන ශේෂය රුපියල් 12000යි කියලා කියනවා. ඊට පස්සේ තියෙනවා තැන්පතු මුදල් 80000යි බැංකු ප්‍රකාශයට අනුව 71යි. ගෙවීම් ඒ කියන්නේ නිකුත් කළ චෙක් තියෙනවා 90000යි බැංකු ප්‍රකාශයට අනුව 85යි. අතර එක තොරතුරු. ආරම්භක මුදල් ගිණුමේ ශේෂය හා බැංකු ප්‍රකාශයේ ශේෂය සමාන වීම. ඒ කියන්නේ පුතා ගිය මාසේ වෙනස්කම් තිබිලා නැහැ කියන එක. බැංකු ප්‍රකාශයේ ගෙවීම් තුල ඇතුළත් 8000ක් මුදල් ගිණුමේ සටහන් නොවූ ගෙවීම්
බැංකු ප්‍රකාශයේ ගෙවීම් තුල පුතා බැංකු ප්‍රකාශයේ තියෙනවලු මුදල් ගිණුමේ නැහැ. මගේ හැරීමක් නේ බැංකු ගාස්තුවක් වගේ එකක් වෙන්න ඇති. බැංකු ප්‍රකාශයේ තැන්පත් කළ ඇතුළත් 3000ක තැන්පතු මුදල් ගිණුමේ සටහන් නොවු තැන්පත්ය right. මේක ඍජු ප්‍රේෂණයක් වෙන්න ඇති. මේක අහනවා බැංකු ප්‍රකාශයට අනුව බැංකු ශේෂය වන්නේ බැංකු ප්‍රකාශනයට අනුව බැංකු ශේෂය වන්නේ අපිට මේකේ හදන්න වෙනවා සංශෝධිත මුදල් පාලන ගිණුම සංශෝධිත මුදල් පාලන ගිණුම අපිට හදන්න වෙනවා බැංකු සැසඳුම මෙන්න මේ දෙක හදන්න වෙනවා සංශෝධිත මුදල් ගිණුමට අනුව 12000 හර පැත්තේ 12 දා ගන්න ඕන හර පැත්තේ 12යි ඊට පස්සේ ඔයාලට පේනවා ළමයි තැම්පත් කරපු චෙක් තියෙනවා 80ක්. තැම්පත් කරපු 80යි. හැබැයි බැංකු ප්‍රකාශයට අනුව තියෙන 71යි. මේක තේරුම 80ක් තැම්පත් කළාට උපලබ්ධි වෙලා තියෙන 71යි. එහෙනම් තැම්පත් කළ නමුත් උපලබ්ධි නොවු 9යිද බලන්න මේ ආඩුවේ. 80ක් තැම්පත් කළාට 71යි උපලබ්ධිලා තියෙන්නේ. එහෙනම් 9ක් තැම්පත් කළ නමුත් උපලබ්ධි නොවු ඊළඟට ගෙවි නිකුත් කරපුවා තිබිලා තියෙනවා පුතා 90ක්. හැබැයි බැංකුවට ඉදිරිපත් වෙලා තියෙන්නේ 85. ඒ කියන්නේ නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු කීයක් තියෙනවද බලන්න එතකොට. 90ක් නිකුත් කරලා ඉදිරිපත් වෙලා තියෙන්නේ 85යි. එහෙනම් කීයක් ඉදිරිපත් වෙලා නැද්ද? 5000. නිකුත් කළ නමුත් එකතු වෙනවා නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු 5000 කියලා. ඊට පස්සේ කියනවා බැංකු ප්‍රකාශයේ ගෙවීම් තුළ ඇතුළත් 8000ක් මුදල් ගිණුමේ සටහන් නොවීම බැංකු ප්‍රකාශනයේ ගෙවලා හැබැයි අපි ගෙවලා නැහැ. එහෙනම් අපි ගෙවුවොත් එහෙම මේක බැරට වෙන්න ඕන. 8000 හැදි බලන්නේ ගෙවීම 8ක් බැර වෙනවා. බැංකු ප්‍රකාශනයේ තැන්පත් තුළ ඇතුළත් 3000ක තැන්පතු මුදල් ගිණුමේ සටහන් නොවු තැන්පතුය. එහෙනම් මේව රිජිස්ට්‍රේෂන් වගේම අරට එනවා තැන්පතු මුදල් ගිණුමේ දාලා නැන්දු. එතන තැන්පතුවේ ගාණ විලා රුපියල් 3000. දැන් අරයා සංශෝධනය කරගෙන ඉන්න ඕන. 12යි 3යි 15යි 15යි පුතා 7යිද බලන්න එන්නේ. සංශෝධන මුදල් පාලන ගිණුමේ ශේෂය. මේකේ මුලින්ම අහන්නේ බැංකු සංසඳුමක් හදලා බලමු මෙයාලගේ ගේන්න ඕනේ 7 සංශෝධන මුදල් පාලන ගිණුමට අනුශේෂය 12යි 12න් 9ක් ගියාම 3යි. එතකොට එතනට එනවා 3ක්. මෙතන පළවෙනි ප්‍රශ්නෙම ඉල්ලන්නේ බැංකු ප්‍රකාශයට අනුව ශේෂය. පුතා බැංකු ප්‍රකාශයට අනුව ශේෂය කියන්නේ මේ සැසඳුමේ අවසාන උත්තරේනේ. එන රුපියල් 3000 වෙනවා. 9 වෙනි ප්‍රශ්නේ උත්තරේ අංක 5. රුපියල් 3000යි. අපි හදපු එකට අනුව 3000ක් වෙනවා. ඊළඟට දෙවෙනි එක ඉල්ලනවා 2021 3:31 බැංකු ප්‍රකාශයට අනුව බැංකු ශේෂය වන්නේ. යකෝ ඒකමනේ මේ අහලා තියෙන්නේ. ඒකමයි අහලා තියෙන්නේ. අපි එතන දාමු මේ තේම උත්තරයක් ගන්න. 10 වෙනි ප්‍රශ්න මෙහෙම ලියන්න 21 3:31 දිනට සංශෝධිත මුදල් ගිණුමට අනුව ශේෂය වන්නේ කියලා ලියන්න. සංශෝධිත මුදල් ගිණුමට අනුව ශේෂය වන්නේ 10 වෙනි ගාන 21 3:31 දින සංශෝධිත මුදල් ගිණුමට අනුව ශේෂය වන්නේ අන්න එතනට ගේන්න රුපියල් මෙතන උත්තර එකක් වන්න නැති වෙනවා. එතකොට උත්තරේ වෙන්නේ රුපියල් 7000යි. සංශෝධන මුදල් පාලන ගිණුමේ ශේෂය රුපියල් 7000ක් වෙනවා. ඒක දාන්න. ඊළඟ ගාන බලන්න. 11 පහත විස්තර කුසුම්ගේ ව්‍යාපාරයට අදාළ වැය 24 එක ගෙවිය යුතු වියදම් 20යි.
24ක ඉදිරියට ගෙවූ දුරකථන වියදම් 7500යි. වර්ෂය තුල වියදම් ලෙස 2,50,000ක් සටහන් කර තිබුණි. 21 3.30 දින තවදුරටත් ගෙවිය යුතු වියදම් 15ක් වන අතර වර්ෂයේ ඉදිරියට ගෙවීම රුපියල් 10,000ක් වේ. වර්ෂය තුල මුදලින් ගෙවූ ප්‍රමාණය වනුයේ පුතා වියදම් ගිණුම ගහන්න ඕනේ අපි. මෙන්න වියදම් ගිණුම් බලන්න. මේවා අපි ලාභ අරමුණු කරනවා ගත්තොත් ඕන තරම් හදලා ඇති. ආරම්භයේ ගෙවිය යුතු. පුතා ආරම්භයේ ගෙවිය යුතු නම් බැරපැත්ත ඊගේ 20යි. ඔන්න ආරම්භයේ ගෙවිය යුතු. බැරපැත්ත ඊගේ 20යි. 24ක ඉදිරියට ගෙවූ දුරකථන 7500යි. මේකත් කලින් ගෙවපු වියදමක්. පුතා ආරම්භයේ ඉදිරියට ගෙවූ කියන්නේ වත්කමක්. හරපැත්ත ඊගේ 7500යි. 7.5යි. ඊළඟ වර්ෂය තුල වියදම ලෙස 205ක් සටහන් කර තිබුණේ. ළමයි වර්ෂයේ වියදම ඒ කියන්නේ ලාලා වලට ගිය ගාන. වියදමක් නම් ලාලා හරවුණා කියලා කියන්නේ එහෙනම් මෙයා බැර වෙන්න ඕනි ලාලා කියලා 205යි. මොකද මුදල් ගෙවනකොට මුදල් බැර වෙලා මෙයා හර වෙනවා. එතකොට වියදම තමයි ලාලා හර වෙලා මේ ගිණුම් බැර වෙන්නේ. අවසානයේ තවදුරටත් ගෙවිය යුතු වියදම් 15යි. පුතා ගෙවිය යුතුයි නම් හරපැත්ත භාගයේ අවසානයේ 15යි. හරපැත්ත භාගයේ අවසානයේ ගෙවිය යුතු ගාන. ඊට පස්සේ තියෙනවා ඉදිරියට ගෙවීම් 10යි. අවුරුද්දේ අවසාන ඊළඟ අවුරුද්දට ගෙවලා අවසාන ඉදිරියට ගෙවු වත්කම බැරපැත්ත භාගයේ 10යි. මෙන්න මේ ඉදිරියට ගොඩ. දැන් මෙයා බැලන්ස් කරලා මුදල් කියලා අපිට ගෙවපු ගාන හොයා ගන්න පුළුවන්. වැඩි පැත්ත බැර පැත්ත 225 235යිද බලන්න එකතු 235යි මේ පැත්තට ගේනවා 235යි 235න් 15 ගියම 220යි 212.5ක් එනවද බලන්න. මේක තමයි කාලච්ඡේදයේ මුදලින් ගෙවූ ගාන වෙන්නේ. උත්තරේ අංක 4 212.5යි. Descia do live são pai. දොළොස්වෙනි ගාන මම හදන්න කියලා දුන්නේ නැද්ද බලන්න. මම හදන්න කියලා ගණන් සංඛ්‍යාවක් දැම්ම රූප තුනටම 12 මම හදන්න දුන්නේ නැහැ වගේ මට මතකයි. දීලා නැහැ. දුන්න නැතත් හදන්න මේ 7500යි 2,50,000යි එකතු කරලා ගන්න බැරිද මුදලින් ගෙවලා තියෙන්නේ ඒ ටික නිසා. එහෙම ගන්න බෑ පුතා ඒක වැරදි. මොකද ගෙවන සල්ලි වලින් මුලින්ම ගෙවන්නේ ඇත්තටම කොයිකද? ගෙවන සල්ලි වලින් මුලින්ම ගෙවන්නේ කොයි කෑද? පුතා ගෙවන සල්ලි වලින් මුලින්ම ගෙවන්නේ මෙන්න මේ ආරම්භයේ 20. ඔය මොකක්ද? ආරම්භයේ බැරපැත්තීගේ 20 කියන්නේ මොකක්ද? ආරම්භයේ ගෙවිය යුතු කියන එක. එතකොට පුතා මේ අවුරුද්දේ සල්ලි ගෙවනවා නම් අපි මුලින්ම ගෙවන්නේ ලබන අවුරුද්දේ 7500 නෙමෙයි.
මේ තියෙන්නේ ඊගේ හරපැත්තිගේ කියන්නේ පුතා ඉදිරියට ගෙවපු ගාන. ඒ කියන්නේ මේ අවුරුද්දේ මුල අපිට කලින් සල්ලි ගත්ත ගාන. මේ අවුරුද්දේ මුල ඒ කියන්නේ ඔය 7500 ගෙවුවේ මේ අවුරුද්දේ නෙමෙයි. ගිය අවුරුද්දේ. එහෙනම් ඒ 7500 කොහොමද ගන්නට බෑනේ ගිය අවුරුද්දේ ගෙවපු එකක් නිසා. ඒ ක්‍රමයේ වැරදි. හොඳ මේ ගාන නිසා හම්බුලෙස ඕම් වෙන්න පුළුවන් නැත්තම් වැරදි. හරි. මම අද පන්ති මෙතන නවත්වනවා. ඒකට හේතුව මේ දැන් මේ කරේම නෑනේ අපි කරනවා කියන එක පැහැදිලිව පෙන්නන්න තමයි මම මේ පටන් ගත්තේ. එතකොට දැන් අද සියලුම දෙනා ආවේ නෑ. එන්න හරියට මේක ෂුවර් නැතිකමනේ. පැහැදිලිව මම මේක දිගටම කරනවා. අනිවාර්යෙන් ඔයාලා සම්බන්ධ වෙලා ඉන්න ඕනේ මේ ටික ඉස්සරහට දිගටම කරගෙන යන්න. පුතා මේ අවුල් ව්‍යාපාර ගණන් ටික මම හදන්න එපා කිව්වා නම් අනිවාර්යෙන් දැන් ඔයාලා ඒක මේක ඇතුලේ තව ගණන් මගහැරලා තියෙනවා නම් ඔයාලා හදාගෙන ගිය ටිකට අනිවාර්යෙන් හැදිය යුතුමයි. මම ඒ ටික අනිවාර්යෙන් හදුවා. දැන්ට කරලා තියෙන පාඩම් ටිකෙන් ඔක්කොම කරගෙන යමු ඉස්සරහට. දැන් කොහොමද මම පන්තිල ඊළඟට හදන්න දෙන ගණන් ටික මම දන්නවනේ. මම ඒතකොට දෙනකොට ඒ ටික අල්ලලාම දෙනවා. හොඳේ. දැන් තේරුම් ගන්න මේක දිගටම කරනවා. පැහැදිලිව මහන්සිලා වැඩ කරන්න මේ ගොඩ දාගන්න. තේරුණාද? බලන්න මේ හදපු ගණන් සෙට් එක දැනට අපි හැදුවේ ගණන් 11යිද කොහෙද? ඒ ගණන් 11ට යනකොට කොච්චර බරපතල වෙනවද කියලා තේරුම් ගන්න. හොඳ අමාරු ගණන් තියෙන ළමයි මේක හැදුවොත් මේ 1000 තුන් පාරක් හදාගනින්. ආයි 100ක් ෂුවර්. බලන්න දෙයක් නැහැ. මොකද මේවා සියල්ල ආවරණය වෙන්න දාලා තියෙනවා. එතකොට ඔයාලා උදව්වක් කරන්න ඕනේ. ඔයාලගේ පන්තිවල ළමයි ඉන්නව නම් තව මේකට සම්බන්ධ කරලා දෙන්න. පොත ගන්න පුළුවන් රුපියල් 2000ක් දීලා. එතකොට ඒ ළමයින්ට ගාස්ටි ගාස්තුවක් නැහැ. එයාලට ඉගෙන ගන්න පුළුවන් අර සල්ලි වලින්. මොකද ඔයාලා මට උදව්වක් කරන්න මේකට ළමයි ටික සෙට් කරලා දෙන්න. මේක ඉස්සරහට කරගෙන යන්න. මේකේ වටිනකම වැදගත්කම අවබෝධ කරලා දෙන්න ඔයාලගේ යාළුවන්ට. මගේ පන්තියේ නැති සියලුම දෙනාට කියන්න පණිවිඩය දෙන්න ඔයාලා. එතකොට තාම ප්‍රශ්න 11යිනේ කතා කරලා තියෙන්නේ. එතකොට තව ප්‍රශ්න දෙනවා 900 ගණන්. දැම්ම සම්බන්ධ වෙන්න කියන්නේ ඔයාලා ගෲප් එකට දාන්නේ කට්ටිය එකතු කරලා ඊට පස්සේ සම්බන්ධ කරන්න පොත ගන්න. ඉතින් මම ගොඩාක් දේවල් කරොත් ඒ ගන්න ළමයිට අවශ්‍ය නිසා මම අනිවාර්යෙන් ඔයාලා පුල් try එකක් දෙන්න. ඒකේ වටිනකම් පැහැදිලි කරලා මේකට සම්බන්ධ කරලා දෙන්න. ගොඩාක් දුරට මම අනිවාර්යෙන් සිකුරාදා වගේ දාන්න බලාපොරොත්තු වෙනවා. පුතා මොනවා හරි කරලා මම දාන දවස් 3ක් අනිවාර්යෙන් වෙන් කරලා තියාගන්න. බදාදා ස්ථිරයි. බදාදා ආයි කාටවත් දෙන්නේ නැහැ. බදාදා රැයට අනිවාර්යෙන් වෙන පන්ති තියෙනවමයි. ඊළඟට මම සිකුරාදා ගොඩාක් දුරට දානවා. ඔයාලා හැමෝම ලැස්සෙලා ඉන්න. එහෙනම් ඔයාලට සුබ රාත්‍රියක්. නිදා ගන්න බෑ. එක වෙනකම් පාඩම් කරන්න. එක වෙනකම් හොඳ. full try එකක් දෙන්න අතර එක වෙනකම් මේක ගොඩ දාන්න. පුතා තව පැය 3ක් 4ක් තියෙන්නේ. මහන්සි වෙන්න මැරීගෙන කරන්න. අතාරින්න එපා. පැය භාගයක් ඉන්ටර්වල් එකක් ගන්න සැරෙන් සැරේ. පැය භාග එකපාර ගන්නකොට පැය භාගෙම නිින්ද යනවා. ඒක නිසා සැරෙන් සැරේ ඉන්ටර්වල් ගන්න. full try එකක් දෙන්න රැය එක වෙනකම් ගොඩ දාන්න. හෙට බැලුවයි පන්ති දිනවා. ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක් ආයුබෝවන්.